ඉතින් අපි හංගලා තින්නේ. හංගල. අතට කොට ඉද්දන්න. අපි ඉඳ. ඕසමලද මේ? ඕ සීකුදු තියනවා කියන්නේ යන්න අනේ සීකු. ඔයාලට වටු බිත්තර අච්චාරු කියලා. අච්චාරු. හෙලෝ. හෙලෝ. අද අපි දැන් මේ අපේ දෙවනි ග්‍රොසරි shopping වීඩියෝ එක කරන්න යන්නේ. අපි දැන් වෙනදට ගන්නේ කාගේ ෆුඩ් සිටි එකෙන්. ඔව් අද අපි ගන්න තීරණය කරා කොහෙද? ග්ලෝ මාක් එකේ. ග්ලෝ මාක් එකට ගිහින් බලමු කියලා. අපි කියන්නේ සාමාන්‍ය ගිහින් නෑනේ. එහෙම ඔව්. අර කාගීරිස් එකට උරු වෙලා නිකන් වෙන තැන් වලට ගිහම අපිට ගන්න බඩුත් අමතක වෙනවා. එකපාරක් කොහොම වුණා නේද? ඔව් ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද ගන්න කියලා. ඉතින් අපි ග්ලෝ මාක් එකට යන්න හිතුවට සුපුරුදු විදියට කාගීරිස් එකට තමයි අදත් ආවේ. කොෆි මම මේ තියෙනව මේ මාක් කරගත්ත නේ. යන්න. ඒක ගන්න. මේක ගමු. මේක සුවඳයි නේ බ්‍රවුනි. මේක හොඳයි නේ. ලොකු එකක්ම ගන්න එක බා. කිලෝ එකක් තියෙනවා. කෑමක සම්මුණා. ෆ්‍රී හම්බුනේ නේ. ඒකට මොනවද දාලා ගන්න මේක හරියට. ඒ කියන්නේ ඒක brownie chicken liver මොන හරි බලලා ගන්න. ඊට පස්සේ අපි කුළු බඩු ටික ගන්න ගියා. ඉතින් මෙතනින් තමයි හැමදාම අපි කුළු බඩු ගන්නෙ. මේ තියෙන්නේ CIB මාර්ට් කියලා ෂොප් එකක්. ඉතින් අපි අද තමයි පළවෙනි වතාවට මේකට ගියේ. මේකේ අපි හිතුවේ එළවලු විතරක් තියෙනවා කියලා. හැබැයි මේකේ එළවලු විතරක් නෙමෙයි අනිත් හැමදේම තිබ්බනේ. කිලෝ එක 240යි. පොඩි ගෙඩි ටිකක් ගත්තම හරි කියලා හිතුවා. ඇටි කියලා හිතුවා. අර කිම්චි කියලා අර ජපාන් මොකද කෑමක් තියෙන්නේ ඒ හදන්නේ නෙමෙයි මේවත් ගමු අර අපිට කොක්කල් තියාගන්න වැඩි උනන්නේ නැහැ නේද මොකද? ගෙදරක් ටිකක් තිබ්බ වගේ වතයි. වටු බිත්තර අච්චාරු කියලා. අච්චාරුව ඒ කියන්නේ මොකක්ද නේද? මේ බිත්තර තියෙන වටු බිත්තර. අච්චාරු දාලා වගේ මොනවද විනාකිරිය නම් මොනවද දාලා හදලා ඇතිනේ. ඔන්න එනවා අපේ හස්බන්ඩ්. අපි දැන් යන්නේ මොනවද? මාළු ගන්න.
මාළු ගන්න. 825 500 ගන්න. අම්මෝ එන මහන්සි අපි කීපාරක් එකපාරක් ෆුඩ් සිටි එකට එකපාරක් ඒ කියන්නේ අපි ග්ලෝ මාක් එකට යනවා කියලා ගියේ අන්තිමට ග්ලෝ මාක් එකට නෙමෙයි මොකද ආය හැරලා ග්ලෝ මාක් එකට යනවා කියලා ගියේ වෙනසකටත් එක්ක එදා වීඩියෝ එකක් මේකෙනි කරේ. ඒ හින්දා ගියපුවම සෙනගක් තියෙන නිකන් අපිට සෙට් වෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ ඇතුළට ගියෙත් නෑ. එහෙම් පිටින් මාය කතා වෙලා ආයෙත් ෆුඩ් සිටි එකටම කාගිල්ස් එකට මාව. මේ එක්කෙනෙක් බලාගෙන ඉන්නවේ. මෙයා බලන් ඉන්නේ මොකද? මේ මේකන බලාගෙන ඉන්නේ. යාගේ මේ කෝ චිකන් පීකුදු එකට මේ. එයා හරි ආසයි. බැල්ම බරු බාර. මේ නහය මේ මඩ මේ තියෙන්නේ මේ පේනවද? පීකුදු තියනවා කියන්නේ යන්නේ ඇලේසිකි. ඔයාලට තම්බල දෙන්නම් කන්න. දෙනකම් මම යන්නේ නැහැ. මේ ආස දෙයක් ගෙනාවොම මොහොම තමයි. එච්චර එහෙම පෙරේතත් නෑ. යා පීකුදු වලට තමයි පෙරේතනේ. නැත්තම් මස් කට දුන්නට මේ වෙකුත් නෑ. මේ මේකත් ෆ්‍රිජ් එකේ දාමු. මේ තමයි අද අපි ගත්තේ ඒවා. මේක මේ ෆුඩ් සිටි එකෙන් විතරක් නෙමේ තැන් තැන් වලින් ගත්තා. එළවලු ගත්තා එක තැනේ. දැන් බලමු අපි මොනවද ගත්තේ කියලානේ. පරිප්පු, සීනි, බිස්කට් එකක් ගත්තා. කවුරු හරි ආපුවම දෙන්න. රාමෙන්. කොරියන් රාමෙන්. කොත්තුමී. සෝයා එකක් ගත්තා ගෙදර ගෙනාපුවා තියෙන හින්දා මම අද මාක් කරගෙන ගියේ එදා මතකනේ. නැති බඩු ගොඩ يعني තියෙන ඒවා ගොඩක් ගෙනත් තිබ්බා. ලුණු කුඩු එකක් ගත්තා. පපඩම්. ආය මේකට තමයි අර හම්බුනේ අපිට මොකද්ද පාස්තා එකක් මේකට හම්බුණා රස එක. එවෙලෙම කාලා බලන්න හම්බුණානේ. ඒක හරි රසයිනේ. මේකකුත් ගත්තා අපි දන්නේ ඒක කලින් ගත්තේනේ. මේකේ තව ටිකක් තියෙනවා මේ වගේ එක. කොෆි මේ කොෆිනේ බොන්නේ ගොඩක්. ආය මේ දෙකක් ගත්තා මොනවද? වේපරයිස්. ඒක ගත්ත දෙකක්ම. මේක තමයි පාවිච්චි කරන හඳුන් කුළු එක. මේකේ ගොඩක් තියෙනවා. ඕපන් කරලා බලන්න. ඕපන් කරලා බලන්න. 100ක් තියෙනවා කියලානේ. 100ක් තියෙනවා. ආය ගත්තා පාන් පිටි. ආය මේ කීරි සම්බ එකක් හම්බුණා. ඒක මේ හරි වෙනස්. මේ ඒක පේනවද? ඒකෙන් කිලෝ එකක් ගත්තා නේ. ඒක කිලෝ එකක් ගත්තා. try කරන්නේ. මොකද සමහර ඒවා තියෙනවා වතුර දාපුවාම සමහර ඒවා බෙරි වෙනවා. අපි දාන ගානට මේ බලමු. අද මොනවද තියෙන්නේ? මේවා තියෙනවා. සැමන් ගත්තා. මොකක්ද දන්නේ ඒ වර්ගේ රසයි දන්නේ. ඒ දෙක ගත්තා. එකක් කට්ලට් එකක් හදන්න. ආයි විම් ගුරු කෑල්ලක්. වට්ටක කෑල්ලක් ගත්තා. ආය තක්කාලි. මේ අපි හරි ආසයි කියන්නේ මොනකට හරි ඔය දාපුවම මාර අපි මේ හදලා තින්නෙත් ඔය වගේ වනේ. ඔව් මේවා හදලා තියන්නේ අපි මේවා වැවෙනවා තව ටික දවසකින් අපේ. මේ ඒකෙන් චුට්ටක් ගත්තා. සැරයි ඒව කන්න හොඳ නැහැ ඉතින් වැඩි. ඒනොට කෑම වලට දැම්මම කට්ටස. මේක අපේ බ්‍රවුනිගේ බොඩි වොෂ් එක. මේක තමයි මේක වොෂ් එකක්ද බොඩි ලෝෂන් එකක්ද? බොඩි වොෂ් එකක්. මම වෙනද ගන්න මේකට මේකේ දම් පාට එකක් තිබ්බේ. හැබැයි මේක අද මේ ඩිස්කවුන්ට් එකක් කරනවා. මේකට 670 එක 500 ගන්නට හම්බුණා. සොසේජ් එක. අපි වැඩි කන්නේ නැහැ සොසේජ්. මේ මිරිස් සුදු ලුණු මාළු මිරිස් ලුණු අල පොල් ගෙඩිය මේක 240යි 240යි මේක අපිට පොල් ඕන්ලා තිබ්බ දැන් කොහෙන් හරි බලන්න ඕන පොල් ගෙඩිය අපි බොන්නේ මේක අපි කියන්නේ මම නම් බොන්නේ නැහැ මෙයාට තමයි ආදර දෙන්නේ කිරිතේ මේක රසයි නේ කලාතුරකින් මාත් හතු ෆේවරිට් මේ අද මේවත් ගත්තා වේලපුවත් ගත්තා අමු ඉස්සොත් ගත්තා ඊට අමතරව මේ මේවත් හැබැයි මේ ලුණු යවන්න ඕන මේක මේ මිරිස් එක මම ගත්තා මේක ලුණු ගොඩක් තියෙනවා ඒක රසයි බෙදලා ගම් මිරිස් කුඩු කෑලි මිරිස් උම්බලකඩ කෑලි එනසල් පිටර ලොකුයිනේ
මේක මාර ලොකුයි බිත්තර 10ක් ගත්තා ෆෝලික් ඇසිඩ් එක ගත්තා හැමදාම බොනවා දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ මෙදා පාර ටිකක් අඩුවෙන් ගත්තේ මොකද මේ අර ඉතුරු ඒවත් ගිය පාර අර මම තිබ්බේවත් ආයෙත් අරගෙන තිබ්බනේ ඒ හින්දා ඒව දැන් ගොඩක් අඩු වුණ බඩු මෙදා පාර වැඩි ගාණක් ගෙන ගිය පාර ෆුඩ් සිටි එකේ වටම 20000 පැන්න ඒ අපි බලමු රෙසිපි එකක් මේ හොයාගෙන YouTube එකෙන් කිම්චි හදලා බලනකොට හරි ආසාවක් මේ ගිය පාර හරි අපි මේ බ්‍රවුනිට මේ බ්‍රවුනිත් බලන් ඉන්නවා මේ බ්‍රවුනි කෑමේ බ්‍රවුනි බලන් ඉන්නවා බ්‍රවුනි ආයි කියන්නේ මේ බ්‍රවුනි කෑමේක බ්‍රවුනි පීකුදු එක ඕසමලද මේ ඕ ඔය නහය මොනවද මේ නහය බ්‍රවුනි ලස්සනයි නේද බ්‍රවුනිගේ මාළේ අර මෙව එක දැන් ගිහිල්ලා තියෙන මාළයක් ගන්න ඕනේ ආ ළමයා තාම වැඩේ වැඩයි එන්න බඩ පෙන්න ඒකලා දින් ඒ මාළුවගේ නම නම් දන්නේ මොකಾದ මන් දන්නේ අපි ඒ පිටින්ම ගත්තේ කිලෝ එකක් ගත්තා ඒ පිටින්ම බැදලා කන්න වගේ ගත්තේ මැස්සෝ මේ මාළුව නම් මනම් ගෙනාපුවම මැස්සෝ තමයි වැඩි වෙන්නේ ඔව්යි පිළිගන්නේ තව අපි චිකන් ගත්තේ නේ පස්සේ ගමු නේද එන්න මෙන්න මේක තියෙනවා ඉස්සෝ ටිකක් දෙන්න තියෙනවා my favorite ඉස්සෝ ලින්නා මේ වුණා ලින්නා ඒව චුට්ටක් තියෙනවා තව ගන්න ඕනේ එකයි මේකට වහන්න මේ යක් කාක්කන්ට මේක ඔන්න බලන්න දාපු ගම කාක්කුව ඉස්සෙනවා අතට කොට ඉද්දන්න ආපි ඉඳ ඌට මල පෙරේද කම එක එදා නූඩ්ල්ස් එක කාපු විදිය දැක්කනේ එපා එදින්න අපි හංගලා තින්නේ හංගලා තියෙන්නේ අවුවට පොඩ්ඩක් මේ අවුව වැඩි වෙද්දි චුට්ටක් මැලවෙනවා වගේ ඒකින්ද චුට්ටක් ඇතුලෙන් තිබ්බා යා මෙත් එනම් මේ වීඩියෝ එක ඉවර කරනවා ආය වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න බයි